කඩේ ගන්න තියෙන්නේ ලක්ෂ එකමාරක විතර සාරියක්. ඔයාලට මම දැන් ලෑස්ති මේක රුපියල් 7000කින් විතර ගෙදර හදා ගන්න විදිය කියලා දෙන්න. මේක මනමාලියෙකුට හදපු එකක්. එතකොට මේ තියෙන්නේ මේකේ ඔසරිය, මේ තියෙන්නේ නෙරිය. මේ විදිහට ඔයාලට ගෙදරදම ලේසියෙන්ම හදා ගන්න මම පියවරෙන් පියවරට ලේසිම විදිහට කියලා දෙනවා. මේ සාරිය අපි ඔසරියක් විදිහට තමයි හදන්නේ. එතකොට මේක හදලා තියෙන්නේ නෙට් රෙද්දකින්. මේ රෙද්දට අපි කඩෙන් ගන්නවා තවත් නෙට් රෙද්දක් ඩිසයින් තියෙන. එතකොට ඩිසයින් එකක් දාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. මේ රෙද්දෙටම ඩිසයින් එක දාලා මේ විදිහටම සාරිය හදා ගන්න පුළුවන්. එතකොට අපි මේ සාරියට මේ ඩිසයින් එක දාලා තියෙනවා. මේ සාරියේ තියෙන්නේ 45 පළල. එතකොට මේක මම අරගෙන තියෙනවා මේක මේඩප් කරලා තියෙන්නේ. මේකට යාර දෙකක් දිගට. මේ ඔසරි කොටසට ඉස්සරහා ඉදිරිපස කොටසට විතරක්. එතකොට අපි මේ ඩිසයින් එක දාලා තියෙන කොටස අරගෙන තියෙනවා අඟල් 11ක්. ඒක ඔයාලට කැමති ප්‍රමාණයකින් අඟල් ගන්න වැඩි කරගන්නව අඩු කරගන්න පුළුවන්. මේක තමන් කැමති විදිහට මෝස්තරයේ ප්‍රමාණය ගන්න පුළුවන්. එතකොට මේ සාරිය අපි යට දිගටම දාලා තියෙනවා මේ ඔසරි කොටසෙම ඉස්සරහ කෑල්ල පනස් පහක් දිගටම ඉස්සරහ කොටස අරගෙන තියෙනවා. අපි මේක අද කරන විදිය බලමු. අපි මේ නෙට් රෙද්දට ඩිසයින් එක දාගන්න විදිය බලමු. මේ තියෙන්නේ ඒකේ උඩින් තියලා ගන්න රෙද්ද. මේකට අපි හදාගන්න විදිය බලමු. අපි මේ වැඩේට අවශ්‍ය වෙන මූලික බඩු ටික මොනවද කියලා බලමු. මේක රිස්ෆෝම් බෝඩ් එකක්, ඊට අමතරව shopping bag එකක්, ඇල්පෙනිටි ටිකක්. රිස්ෆෝම් එක ගන්නකොට අඟලක්වත් උස ප්‍රමාණයෙන් ගන්න. shopping එක ඇල්පෙනිටි වලින් හොඳින් රඳව ගන්න. මේක අපි මේ විදිහට හදන්නේ නැත්නම් අපි මේ නෙට් රෙද්ද මේ වැඩේ කරන්න යනකොට ගම් දානවනේ. ඒ ගම් ටික රිජිෆෝම් බෝඩ් එකට ගිහින් ඇලවෙනවා. ඒ හින්දා තමයි අපි මේ විදිහට ගහන්නේ. දැන් මේක උඩින් අපි හදන සාරිය රඳව ගමු. හොඳින් හිර වෙනසේ රිජිෆෝම් බෝඩ් එකට ගහලා රඳව ගන්න. හරි, අපි දැන් බලමු මේ ඩිසයින් රෙද්ද මේ නෙට් රෙද්දට කොහොමද අලව ගන්න කියලා. මේ ගම් ෆැබ්‍රික් ග්ලූ කඩවල වල ගන්න තියෙනවා. රෙදි අලවන ගම් කිව්වම ගන්න පුළුවන්. ඉස්සෙල්ලම මේක රෙද්දට නෙට් රෙද්දට ගම් ටිකක් දාලා මේ ඩිසයින් තියෙන නෙට් එක අපි අලව ගමු. මේ සාරියේ
ඩිසයින් කරගන්න අපිට විවිධ ගල් වර්ග ඕනි වෙනවා. ඒකට මේ පබළු ගන්න පුළුවන්. එතකොට ක්‍රිස්ටල් වර්ග, පාට ගල් වර්ග ඕන එකක් ගන්න කලින් ගන්න පුළුවන්. ඉතාලම පහසු මුදලට අපි ඒවා අරගෙන මේකට ඩිසයින් එක දාගන්න විදිය දැන් බලමු. මේ විදිහට අපි ඩිසයින් දෙද්දී තියෙන මලත් සම්පූර්ණයෙන්ම ගම් දාගමු. හොඳින් ගම් දාගන්න එකට. මේකට කැමති වර්ණයක ගල් ඔයාලට ගන්න පුළුවන්. මේ ගල් අල්ලන ලේසිම ක්‍රමේ ගම් චුට්ටක් ඉරට්ටකට ගාලා ඒකෙන් අලවන්න. එතකොට ඉක්මනටම අලව ගන්න පුළුවන්. නැත්තම් අමාරුයි. මේක ලේසිම ක්‍රමේ තමයි ඉරට්ටකින් අරන් කරන එක. නැත්තම් අතින් ගන්නත් බෑ. මෙහෙම අරන් අලවන්න හරිම අමාරුයි. ලේසිම ක්‍රමේ තමයි ඉරට්ටට ගම් චුට්ටක් ගාලා මෙහෙම අලව ගන්න. මේ විදිහට කැමති පාටට කැමති ඩිසයින් එකක් දාන්න පුළුවන්. චිත්‍ර අඳින්නත් බෑ කියලා සාරි කරන්න නැතුව ඉන්න ඕනේ. තමන්ට කැමති සාරියක් තමන්ට ඕන විදිහට ගෙදෙද්දි හදා ගන්න පුළුවන් මේ ක්‍රමයට. මේ විදිහට ඔයාලත් ගෙදර නිකන් ඉන්න වෙලාවේ මේ වගේ සාරි ටිකක් කරගන්න. එතකොට පුළුවන් කීයක් හරි දිනදා හොයාගන්න වෙඩින් වලට යන අයට මේ සාරි රෙන්ට් එකට දෙන්න පුළුවන්. මේ වගේ සාරි 10ක් කරගත්තොත් අතට ගාණක් නිකම්ම හොයාගන්න පුළුවන්. පොඩි වෙලාවක් තමයි මේ වගේ සාරියක් හදාගන්න යන්නේ. ඉවසීමයි කැමැත්තයි තිබ්බොත් මේ වගේ එකක් ලස්සනට නිම කරගන්න පුළුවන්. රතු පහෙන් අපි මල් ටික දාගමු. ඇතුළට කබළු වලින් දාගත්ත. දැන් අපි බලමු කොලේ හදාගන්න. ඒක වෙන වර්ණයකින් දාගන්න. එතකොට තමයි ලස්සනට කැපිලා පේන්නේ. ඩිසයින් එක වෙනස් වෙන්නේ පාට වෙනස් වුණාම. මේ ඕනම ගල් වර්ගයක් ඕන විදිහට කැමති විදිහට ගන්න කඩේ තියෙනවා. මේ විදිහට මේ ගල් අල්ලනකොට හොඳටම ගම් දාලා අලවන්න. එතකොට මේක ආය හේදුවටවත් ගැලවෙන්නේ නැහැ. මේක හොඳට වේලෙන්න තියන්න. ඊට පස්සේ මේක ඇඳලා හේදුවක් ගැලවෙන්නේ නැහැ. මේ වගේ වැල් වර්ග තියෙනවා අපිට කඩේ එක පාටට එක විදිහේ ඩිසයින් වලට ගන්න. පබළු වැල් තියෙනවා. ඒ හින්දා කිසිම අමාරුවක් නැහැ හදන්න. මොකද පබළු වැල අමුණලාමයි එවන්නේ.
කැමති විදිහට ගම් එක දාලා මේ කබලු වැල පිටින්ම අලව ගන්න තියෙන්නේ. මේ සාරියේ බෝඩර් එක මෙතන හොඳටම ගම් දා ගන්න ඕනේ. මේ විදිහට ඔයාලට කැමති පාටකින් කැමති ඩිසයින් දාලා හදා ගන්න පුළුවන්. කිසිම අමාරුවක් නැහැ හදා ගන්න. මේ මගේ 200 වෙනි වීඩියෝ එක. මම ඊට කලින් සාරි සම්බන්ධව වීඩියෝ දාලා නැහැ. ඒ වුණාට අපි හිතුවේ මේක දාන්න ඕනේ කියලා. ගෙදර වල නිකන් ඉන්නවා කිසිම ආදායමක් නැතුව මේ විදිහට දෙයක් කරගත්තොත් නිකන් ඉන්න අයට හොඳට ගාණක් හොයාගන්න පුළුවන්. ඒ හින්දා තමයි මම හිතුවේ මේ විදිහ වීඩියෝ එකක් දාන්න. එතකොට මේ විදිහටම ඩිසයින් එක මේ සම්පූර්ණ එකම ඔයාලට අවශ්‍ය ප්‍රමාණයේ දිග පළල අරගෙන දාගන්න මුළු ඔසරි ඉදිරිපස් කොටසට. ඒ විදිහට තමයි අපි මේක දාගෙන තියෙන්නේ. මේ විදිහට හදාගත්ත සම්පූර්ණයෙන්ම හදාගත්ත එක තමයි මේ තියෙන්නේ. විවිධ ගල් වර්ග විවිධ පල්බලු පාට වලින් තමයි මේක මේ හදලා තියෙන්නේ. මේ ක්‍රමයටමයි හදාුවේ. එතකොට ඊළඟ වීඩියෝ එකේ මම මේකේ නෙරිය ඔසරිය හදන විදිය සම්පූර්ණයෙන්ම ඔයාලට කියලා දෙන්නම්. මේ වගේ වීඩියෝ එකක් දාන්න එකේ අරමුණ තමයි ඔයාලත් කීයක් හරි හොයාගෙන අමතර ආදායමක් නිවසට ගේන එක තමයි අපේ බලාපොරොත්තුව. නැවත ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.